ඇමරිකාවේ ඩෙල්ටා ෆෝස් එක මුළු ඉරානයේම හොල්මන් වෙන්න දුන්නු ගේම් එක තමයි මේ වෙනකොට මුළු ලෝකයේම කතා බහට ලක් වෙලා තියෙන්නේ. ඇමරිකාවේ ඩෙල්ටා ෆෝස් එක කෙලින්ම බහලා ඉරාන හමුදා බටයන් එක්ක ෆයිට් කරලා හරියටම නිකන් හොලිවුඩ් ෆිල්ම් එකක වගේ සුපිරි ගේම් එකක් දීලා තමයි අතුරුදහන් වුණු ඇමරිකානු හමුදා බටයා බේරගෙන තියෙන්නේ. ඉතින් මේ මිෂන් එක ගැන සම්පූර්ණයෙන් කතා කරමු අද අපි මේ වීඩියෝවෙන්. පසුගියදා ඉරාන හසිදී ඇමරිකානු ප්‍රහාරක යානයක් ඉරාන ප්‍රහාරයක් නිසා විනාශයට ලක් වුණා. කොහොම හරි මේකෙන් එක ගුවන් බටෙක් නිරුපද්‍රිතව ජීවිතේ බේරගත්තා. ඒ වුණාට එක ඇමරිකානු හමුදා සෙබලෙක් ඉරාන භූමියට වැටුණා. කොහොම හරි සතුරා ඔහු අසලට ළඟා වීමට කලින් ඇමරිකානු හමුදාවට ඔහුව බේරා ගැනීම අතිවිශාල අභියෝගයක් වුණා. මොකද ඉරානයේ කලින්ම ඇමරිකානු හමුදා බටයව හොයාගත්තා නම් ඒක ඉරාන ඇමරිකානු යුද්ධයේ ලොකු ටර්නින් පොයින්ට් එකක් වෙන්න chance එකක් තිබ්බා. ඉරානයේ පවසලා තිබ්බා ඉරානයේ වැසියන්ට ඇමරිකානු හමුදා සෙබලා හොයාගත්තොත් ලොකු ගාණක් දෙනවා කියලා. ඒ නිසා ඉරාන වැසියනොත් කැලෑවල් පීරමින් ඇමරිකානු සෙබලව හොයන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් උඩ තමයි ඇමරිකානු හමුදා සෙබළුන්ට ඉරානයටම ගිහිල්ලා තමාගේ සගයාව බේරගැනීමේ අභියෝගය මතුවෙන්නේ. මේක නිකම්ම බේර ගැනීමක් නෙවෙයි. යුද්ධයක ගමන් මාර්ගය වෙනස් කරන්න පුළුවන් ටර්නින් පොයින්ට් එකක්. කොහොම හරි මේ ඇමරිකානු හමුදා සෙබලව හොයාගත්තොත් ලොකු ගාණක් දෙනවා කියපු නිසාම ඉරානයේ දුර බැහැරින්න මිනිස්සු පවා ඇමරිකානු හමුදා බටයා ගොඩබැස්ස ප්‍රදේශයට ඇවිල්ලා හොයන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම සෙවීමේ කටයුතු සඳහා ඇමරිකානු සහ ඊශ්‍රායල් ප්‍රහාරද తాවකාලිකව නතර කරලා තියෙනවා. කොහොම හරි ඉරානයට ඉහළින් ඇමරිකානු ගුවන් හමුදාව මේ වෙනකොට මෙහෙයුම් දහස් ගාණක් කරලා තියෙනවා. ඉතින් මේ වගේ ගුවන් හමුදා මෙහෙයුමකදී තමයි ඉතාමත්ම තීරණාත්මක මොහොතක F-15E ස්ට්‍රයික් ඊගල් කියන යානයට ප්‍රහාරයක් එල්ල වෙන්නේ. කොහොම හරි ප්‍රහාරක යානය කඩා වැටෙන්න ටිකකට කලින් ගුවන් නියමුවා අවිපද්ධති නිලධාරියා පැරෂුට් මගින් එළියට පැන්නා. ඉතින් මේ අතරින් එක්කෙනෙක් බේරගන්න ඇමරිකානු හමුදාව ඒ වෙලාවෙම සමත් වුණා. නමුත් අනිත් නිලධාරියාව බේරගන්න බැරි වෙනවා. ඔහු ඉරාන භූමියට ගොඩ බැහැලා හිටියේ තනියම. ඉරානයේ මිනිස්සු ඒ ඇස්සේ දහස් ගාණක් කැලෑ පීරමින් ඇමරිකානු සෙබලව හොයනවා. කොහොම නමුත් තමාගේ සගයක් කිසිවිටකත් තනි කරන්න ඇමරිකානු හමුදාව කටයුතු කළේ නැහැ. මේ මෙහෙයුම සඳහා ඇමරිකාව ලොකු මෙහෙයුමක් පටන් ගත්තා. ඉතින් මේ බේරා ගැනීමේ මෙහෙයුම සඳහා සහභාගී වුණු ඩෙල්ටා ෆෝස් බටයන් ගැන අමුතුවෙන් සඳහන් කරන්න දෙයක් නැහැ. මොවුන් ඇවිල්ලා සුපිරිම හමුදා සෙබළුන් කොට්ටාශයක්. මේ ඩෙල්ටා ෆෝස් බටයන් ගැන ඕන තරම් වීඩියෝස් තියෙන නිසාම ඔවුන් ගැන අපි මෙතනදී කතා කරන්න යන්නේ නැහැ. හැබැයි එකක් මතක තියාගන්න ඇමරිකාවේ ඩෙල්ටා ෆෝස් බටයන් කොච්චර දක්ෂය වුණත් ඉරාන හමුදා බටයනුත් නිකන් හමුදාවක් නෙවෙයි. ඒ කියන්නේ තමන්ගේ රට ඇතුළටම ඇවිල්ලා මේ වගේ මිෂන් එකක් කරලා යනකම් ඔවුන් අත්බැඳගෙන ඉන්නේ නැහැ. නමුත් ඔවුන් සෑහෙන ප්‍රමාණයක් එක්ක ෆයිට් කරලා අවසානයේට ඔවුන් විශාල ප්‍රමාණයක් ඝාතනය කරලා දාලා ඉරාන භූමිය ඇතුළටම ගිහිල්ලා ඇමරිකානු හමුදා සෙබලව බේරගෙන යන්න ඇමරිකාවේ ඩෙල්ටා ෆෝස් බලගණයට හැකියාව ලැබෙනවා. එහෙම උනේ ඔවුන් මේ මිෂන් එකට යොදාගත්ත තාක්ෂණය වගේම අවියායුධ නිසා. මේ තාක්ෂණය සහ අවියායුධ නොවන්නට මේ වගේ ගේම් එකක් දෙන්න chance එකක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ මෙහෙයුම ගැන සම්පූර්ණ චිත්‍රයක් මවා ගන්න අපිට ඇමරිකානු හමුදාවේ තාක්ෂණය වගේම අවියායුධ ගැනත් කතා කරන්න වෙනවා. මෙතනදී බේරා ගැනීමේ මෙහෙයුම සඳහා ජොලි ග්‍රීන් 2 කියන හෙලිකොප්ටර් යානාව ප්‍රධාන වශයෙන් යොදාගත්තා. ජොලි ග්‍රීන් 2 කියලා කියන්නේ විශේෂ කාර්යයන් සඳහාම නිෂ්පාදනය කරපු යානයක්. සාමාන්‍ය ප්‍රවාහන හෙලිකොප්ටර් යානාවකට වඩා මෙහි තිබෙන ප්‍රධාන වෙනස තමයි සතුරු ප්‍රහාර පවතින අනතුරුදායක ගුවන් සීමාවන් වෙත ඇතුල් වෙලා අතරමං වෙච්ච හෝ අනතුරටපත් වුණු ගුවන් නියමුවන් සහ සෙබළුන් මුදා ගැනීම සඳහාම මේක නිර්මාණය කරලා තියෙනවා. ඕනම අයහපත් කාලගුණික තත්ත්වයක සහ පූර්ණ අන්ධකාරයේ වුණත් මෙහෙයුම් සිදු කිරීමේ හැකියාවක් මේ යානයට තියෙනවා. ඒ වගේම මුදා ගන්න පුද්ගලයන් රෝහල වෙත රැගෙන යන අතරවාරදී යානය තුළදීම උන්ට අවශ්‍ය හදිසි ජීවිතාරක්ෂක ප්‍රතිකාර ලබා දීමට හැකිවන විදියට මේ ඇතුළත නිර්මාණය කරලා තියෙනවා. මේ හෙලිකොප්ටර් යානාවට පැයට කිලෝමීටර් 325ක උපරිම වේගයකින් පියාසර කරන්න පුළුවන්. මෙහි තිබෙන විශේෂත්වය තමයි පියාසර කරමින් පවතින අතරවාරදීම HC-130J වැනි ඉන්ධන පිරවුම් යානා මගින් අහසේදීම ඉන්ධන ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම නියමුවන්ට අවශ්‍ය සියලුම තොරතුරු සිතියම් වගේම එන්ජිමේ තත්ත්වය පෙන්වීම සඳහා high resolution තිර 4ක් මෙහි තියෙනවා. ඒ වගේම Link 16 නැමැති පද්ධතිය හරහා යුද පිටියේ සිටින F-35 වැනි ප්‍රහාරක යානා වගේම මෙහෙයුම් මධ්‍යස්ථාන සමග රියල් ටයිම් දත්ත හුවමාරු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේ මේ හෙලිකොප්ටර් යානාවට ආරක්ෂාව සපයා දීම සඳහා A-10C Thunderbolt කියන යානා වෙනම සහභාගී වුණා. මේක ප්‍රධාන වශයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ සතුරු යුද ටැංකි සහ සන්නද්ධ රථ විනාශ කරමින් යුද බිමේ සිටින පාබල හමුදාවන්ට සමීප ගුවන් සහාය ලබා දීම සඳහායි. ඒ වගේම MC-130J කමාන්ඩෝ යානා වගේම HC-130J ට්‍රාන්ස්පෝර්ට් එයාක්‍රාෆ්ට්ද මේ සඳහා යොදාගෙන තියෙනවා. ඒ වගේම ඉරාන භූමියට වැටුණු හමුදා සෙබලා Link 16 කියන sannivedana පද්ධතිය හරහා අවශ්‍ය පණිවිඩ හුවමාරු කරගෙන තිබෙන බවටත් වාර්තා
වාර්තා වෙනවා. මේක ඇවිල්ලා දියුණු සහ ආරක්ෂිත හමුදා දත්ත හුවමාරු කරන ජාලයක්. සරලවම කියනවා නම් මේක අධිවේගී රහස් අන්තර්ජාලයක් වගේ දෙයක් කිව්වත් හරියි. සාමාන්‍ය ගුවන්විදුලි පණිවිඩ මගින් කටහඬ පමණක් හුවමාරු කරන්න පුළුවන් වුණත් link 16 හරහා ෆොටෝස් වගේම වීඩියෝ පවා ඉතාමත්ම ආරක්ෂිතව හුවමාරු කරන්න පුළුවන්. මේක ප්‍රධාන වශයෙන් අල්ට්‍රා හයි ෆ්‍රීකවන්සි හෙවත් UHF තරංග පරාසය භාවිතා කරමින් ක්‍රියාත්මක වෙනවා. link 16 කරන්නේ කාලය මත පදනම් වුණු බෙදා හැරීමේ ක්‍රමයකට. මෙතනදී සෑම තප්පරයක්ම ඉතාමත්ම කුඩා කාල කොටස් වලට බෙදලා තියෙනවා. ජාලයේ සිටින සෑම ඒකකයකටම දත්ත යැවීම සඳහා නිශ්චිත කාල කොටසක් වෙන් කරලා තියෙනවා. මෙතනදී එක මධ්‍යම පාලක ඒකකයක් අවශ්‍ය නොවන අතර සියලුම ඒකක එකිනෙකා සමග සම්බන්ධ වෙනවා. සතුරන්ට මේ සංඥා අවහිර කිරීමට නොහැකි වන විදියට link 16 පද්ධතිය තප්පරයකට 77000 වතාවක් පමණ එහි සංඛ්‍යාතය වෙනස් කරනවා. මේක ඉතාමත්ම ඉහළ ආරක්ෂාවක් ලබා දෙනවා. ඉතින් අවසාන වතාවට කියන්න තියෙන්නේ මෙතනදී ඇමරිකානු හමුදාව මේ මිෂන් එක සාර්ථක කරගත්තේ එයාලගේ පුද්ගලික දක්ෂතාවය නිසා විතරක්ම නෙවෙයි. ඒක ඇවිල්ලා තාක්ෂණය නිසා සාර්ථක වෙච්ච මෙහෙයුමක් කියලා කිව්වොත් ඉතාමත්ම නිවැරදි. කොහොමද මේ මුදවා ගැනීම සිද්ධ වෙනකන් ඊශ්‍රායලයේ ඉරානයට පහර දෙන්න ගියේ නැහැ. මුදවා ගැනීමේ මෙහෙයුම අවසාන වෙනකම්ම හිටියා. මුදවා ගැනීමේ මෙහෙයුම අවසාන වුණු ගමන් ඊශ්‍රායලයේ ඉරානයට නැති වෙන්න පහර දෙන්න පටන් ගත්තා. ඒ වගේම ඊශ්‍රායලයේ පවසනවා කලින් හිතාගෙන හිටියට වඩා තව සති කිහිපයක් යයි කියලා මේ යුද්ධය අවසන් කරලා දාන්න. කොහොමරි ඇමරිකානු සෙබලාව බේරගැනීමේ මිෂන් එකට ගියපු MC-130J කමාන්ඩෝ යානයක් වගේම HC-130J ට්‍රාන්ස්පෝර්ට් එයාක්‍රාෆ්ට් එකක් විනාශ කරන්න සමත් වුණා කියලා ඉරානය පවසලා තියෙනවා. ඒත් ඇමරිකාව නම් පවසන්නේ ගලවා ගැනීමේ මෙහෙයුමේදී තාක්ෂණික ගැටලු නිසා මේ විශේෂ මෙහෙයුම් ප්‍රවාහන යානා දෙක ඇමරිකානු හමුදාව විසින්ම විනාශ කළා කියලා. මේක ඉරානයට සංවේදී තාක්ෂණය වගේම උපකරණ නොලැබීමට කරපු දෙයක් විදිහට තමයි ඇමරිකාව සඳහන් කරන්නේ. කොහොමරි ඇමරිකාව පවසන විදිහට තවත් පැය කිහිපයකින් ඉරානය වෙත බිහිසුණු ප්‍රහාරයක් එල්ල කරනවා. මොකද ඉරානයට අන්තිම වතාවට ලබා දුන්නු පැය 48 තව මොහොතකින් අවසන් වෙනවා. ඒ සමගම ඉරානයට මේ දක්වා යුද්ධයට මුහුණ දුන්නට වඩා ඉතාමත්ම බිහිසුණු ප්‍රහාරයක් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි එහෙමුණොත් ඉරානයත් නිකන් ඉන්නේ නැහැ. රතු මුහුද අවහිර කරලා තවත් ලොකු ආර්ථික ජංජාලයක් කරයි කියලා මෙතනදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මේ හා සම්බන්ධව ඔයා හිතන්නේ මොනවද කියලා අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේ වගේම අලුත්ම වීඩියෝවකින් හම්බෙන බලාපොරොත්තුෙන් අදට සමු අරගෙන යන්නට තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම පහලින් තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝවක් දාපු ගමන් ඔයාලකට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු.